මමයි මගේ ගොන් බූරු බොක්ක වෙච්ච ඩියෝනුයි උදේ 7 වෙද්දි ඇඟ පුරාම වැස්ලින් ගාගත්තා. මොකද අපිට ජොබ් එකට යන්න හොන්ටටම ලේට් වෙලායි තිබ්බේ. පාරේ එක බස් එකක්වත් දිව්වේ නැහැ. අනික අපිට වයස අවුරුදු 40ක් වුණත් අපිට තාම ඩ්‍රයිවිං ලයිසන් එකක්වත් තිබ්බේ නැහැ. මම මූ පැත්ත හැරලා කිව්වා මචං මේක සිරාවටම වැඩ කරයි. අපිට තියෙන්නේ පාර දිගේ ලිස්සලා ගින් වෙලාවට වැඩට යන එක විතරයි. නැත්තම් බොස් අපේ රෙදි ගලවලා ජොබ් එකෙන් එලවයි කියලා. ඩියෝන් කාර්යය ඒ වෙනකොටත් බඩ ගාලා බිම වැතිරලා ලෑස්ති වුණා. තප්පර කිහිපයකින් අපි දෙන්න නිකන් අයිස් උඩ යන ගොන් පෙන්ගුයින්ලා දෙන්නෙක් වගේ පාර දිගේ ලිස්සලා ඉගෙනන්න ගත්තා. මමයි ඩියෝනුයි කටවල් දෙකත් අරගෙන හැපි එකේ කෑ ගැහුවේ අද නම් සිරාවටම වෙලාවට වැඩට යන්න පුළුවන් කියලා හිතුන නිසායි. හැබැයි මං ඔළුව උස්සලා බලද්දි මෙන්න බොලේ පාර මැද බීම් බෑග් පුටුවක් තරම් ලොකු බල්ලෙක්ගේ බෙටි ගොඩක්. මම මචං බලාගෙන කියලා මරහඬ දුන්නා. අපි දෙන්න බෙටි ගොඩේ වදින්නේ නැතුව බීරෙන්න පාරායිනේ තිබ්බ ලයිට් කණුවක අල්ලගන්න හැදුවා. හැබැයි වැස්ලින් කන්දරාව හින්දා අත් දෙක ලිස්සලා ගිහින් අපි දෙන්න කෙලින්ම පත බෑවුනේ අර බලු බෙටි ගොඩ උඩටමයි. ඒකත් මූණින්මයි වැදුනේ. බෙටි ටික මගේ දත් අස්සටත් ගියාම මට අප්පිරියාවට කිලුණන්න ගත්තා. ඩියුන්ගේ කොණ්ඩේ පුරාම හැම තැනම බලු ජලාව. මම සනිකොම්ම නැගිටලා වමනිත අදා කෙල ගහන්න ගත්තා. ඩියුන්ගේ එකම එක පිරිසිදු ඇඟිල්ලකින් ඇස් දෙක පියදා ගන්න ගමන් කිව්වා මචං අපිට බඩුම තමා කියලා. මම ඉක්මනට වටපිට බැලුවේ වොෂ්රූම් එකක් තියෙනවද කියලා. හැබැයි බලද්දි අපි ඉන්නේ කෙලින්ම අපේ ඔෆිස් එකේ ඉස්සරහා. මගේ ඔර්ලෝසුවේ වෙලාව හරියටම උදේ 7යි. මම දකුණු අතේ තිබ්බ ජරාවල් ටික ගසා දාලා ඩියෝන්ව බිමෙන් උස්සගත්තා. දැන් අපි ඇතුළට නොගියොත් කොහොමත් අපිට ජොබ් එක නැති වෙනවා. ඉතින් අපි දෙන්න දොර තල්ලු කරගෙන ඇතුළට රිංගලා වෙලාවට වඩා විනාඩියක් කලින් කාඩ් එක පංච් කරා. අපේ බොස් ඔෆිස් එකකින් එළියට එද්දීම අපිව දැකලා ගල්ුණා. මම හිතුවේ මූ දැන් අපිට ඩිස්මිස් ලෙටර් එක දෙයි කියලා. මූගේ ඇස් දෙක උඩ ගියා. මොන මඟුලක්ද මේ? ඩියෝන් ඉක්මනට මූණ පියාදාගෙන සනිකවම මෙහෙම කිව්වා. සර් බස් එක ආවේ නැහැ. ඒකයි වැස්ලින් ගාගෙන ලිස්සලා ආවේ. බලු බෙටි ගොඩේ වදිනකම්ම වැඩේ පට්ට සැපට ආවා. හැබැයි සර් අපි වෙලාවට ආවා. බොස් සෑහෙන වෙලාවක් අපේ දිහා බලන් ඉඳලා එකපාරටම මූණ සොෆ්ට් කරගත්තා. උඩ තට්ටුවේ ඉන්න ලොක්කමට කිව්වා මාස 2කට කලින් තොපි දෙන්නව අයින් කරන්න කියලා. උන් කිව්වේ තොපිලා වැඩට කැපවීමක් නැහැ කියලා. පොර අපි බිම දිගේ ඇදගෙන ආපු බලු බෙටි පාර දිහාට ඇඟිල්ල දික් කරා. හැබැයි මගේ ජීවිතේට මම දැකපු පට්ටම කැපවීම මේක තමයි. බොස් hina වුණා. මම දන්නවා මම හරි කියලා. තොපිලට කැපවීම නැති කමක් නැහැ. තොපිලා නිකන් ගොන්නු දෙන්නෙක් විතරයි. හැබැයි තොපි දෙන්න ඉන්න හින්දා මේ ඔෆිස් එක පට්ට හැපි එකේ තියෙනවා. ඒ නිසා මම කවදාවත් තොපිව අයින් කරන්නේ නැහැ. ඇඟ පුරාම බලු බෙටි ගාගෙන හිටියත් මගේ ජීවිතේට මට මෙච්චර වටිනාකමක් දැනුණු පළවෙනි පාර ඒක. ඩියෝන් කාර්යයා ගැම්මට හයි ෆයිව් එකක් දාන්න අත උස්සද්දි අපේ අත් දෙක වැස්ලින් හින්දා චුරුස් ගාලා ලිස්සලා ගියා.